හෙලෝ ගයිස් අදත් මං සාදරයෙන් පිළිගන්නවා මගේ Mr. Tech YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවා හැම ෆෝන් එකකටම access දෙන පොඩි කැමරා ෆීචර් එකක්. මේක ඕනින් ෆෝන් එකකට ගැලපෙනවා. ඔයාලට මේකෙන් S25 Ultra එකේ වගේම zoom කරන්න පුළුවන් ෆීචර් එකක් දීලා තිනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න කලින් ඔයා මම සාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලම ඔයාලගේ ෆෝන් එකේ Android ෆෝන් එක නම් Play Store open කරගන්න. iPhone එක නම් Play App Store open කරගන්න. මම මගේ Play Store එක open කරගන්නවා. open කරගත්තට පස්සේ ඔයාලට search bar එක පෙන්නනවා. search bar එකේ ඔයාලා search කරන්න Ultra Zoom Camera HD කියලා. මේ විදිහට ඔයා සර්ච් කරගන්න. ඔයාලට පෙන්නනවා මෙතන Ultra Zoom Camera HD කියලා app එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඔයාලට මෙතනින් මම නම් මේක කලින් install කරලා තියෙන හින්දා මෙතන open කියලා option එක පෙන්නනවා. ඔයා install කරලා නැති හින්දා ඔයාලට මෙතන install කියලා button එක පෙන්නනවා. ඔයාක install කරන්නේ ක්ලික් කරලා. install කරගත්තට පස්සේ ඔයා app එකට යන්න කලින් මේ විදිහට home screen එකේ ඔයාගේ app එක පෙන්නනවා. app එකට යන්න කලින් ඔයාගේ data connection එක කියන්නේ wifi හරි sim එකේ data හරි තියෙනවා නම් ඔයා ඒක off කරගන්න. මේ විදිහට connection එක off කරගෙන ඔයා app එකට යන්න. app එකට ගියාට පස්සේ ඔයාට පළවෙනියට පෙන්නනවා මේ විදිහට next කියලා button එකක්. ඒක උඩ click කරගන්න. ඊට පස්සේ get started කියලා පෙන්නනවා button එකක්. ඒක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා need camera permission කියලා. ඒකත් allow දෙන්න. ඊට පස්සේ need media permission කියලා එකක් පෙන්නනවා. ඔයා ඒකත් allow දෙන්න. ඊට පස්සේ පෙන්නනවා ඔයාලට red color button එකක් start now කියලා. ඒ start now කියන button එක උඩ ඔයා click කරන්න. click කරාට පස්සේ ඔයාලට පෙන්නනවා start super zoom camera කියලා. start කියන button එක. ඔයා ඒක උඩ click කරන්න. allow දෙන්න. ඔයාලට ඊට පස්සේ පෙන්නනවා ඔයාගේ කැමරාව. ඔයාලට පෙන්නනවා මෙතනින් ඔයාගේ zoom කරන්න පුළුවන් දරන ලකුණක් සහ ඍණ ලකුණක්. මෙතනින් ඔයාලට පෙන්නනවා ඔයා colors වැඩි කරගන්න පුළුවන් දරන ලකුණක් සහ ඍණ ලකුණක් amplifier කියලා. ඊට පස්සේ ඔයාලට මෙතනින් colors brightness වැඩි කරගන්න පුළුවන්. colors එක පොඩ්ඩක් අඩු කරගමු. දැන් අපි යමු කොහොමද මේකෙන් zoom කරන්න කියලා. ඔයාලට මෙතන filters කියන button එක ගාව පල්ලෙහා දන් ලකුණ තියෙනවා. ඒක ඔයාලා ක්ලික් කරන්න පුළුවන්. එතන උඩ පෙන්නනවා zoom කරන ප්‍රමාණය 1.4 1.5 ඒ වගේ. අපි දැන් බලමු කොහොමද මේක දුරට zoom කරන්න කියලා. මම ටිකක් zoom කරනවා. සාමාන්‍යයෙන් zoom කරන 4ට විතර zoom කරන ෆෝන් වල මේකේ ගොඩක් දුරට zoom කරන්න පුළුවන් S25 Ultra වගේම. මම දැන් මේක දුරට zoom කරනවා. ඔයගලන්ට පේනවා ඇති මේක ගොඩක් දුරට zoom වෙනවා. මම මේ ලාඩා පත්ත ගාවටම zoom කරලා පෙන්නන්න. සමහර ෆෝන් වල කැමරාව හැටියට තමයි මේකේ ක්ලියර් ගතිය එන්නේ. හොඳ ෆෝන් එකක් එහෙම නම් කැමරාව ඒකේ මීට වැඩි පැහැදිලිව පේන්න පුළුවන්. පොඩි කැමරාව ක්වොලිටි නැති ෆෝන් එකක් එහෙම නම් ඒ කැමරාව විදිහට තමයි මේක පෙන්වන්නේ අපිට. මේ විදිහට ඔයාලට 45 වෙනකන් zoom කරගන්න පුළුවන්. මේ තියෙන 45 එකපාරටම ඔයාලට පිටිපස්සට පෙන්නන අපි කොච්චර දුරක් zoom කළාද කියලා. පේනවා ඉතින් ඕගලන්ට අර ඈත තියෙන ලාඩප්ප කහ ගාවට වෙනකන් zoom කරලා තියෙනවා. ඒක ඕනින් ෆෝන් එකේ access දෙන app එකක් මේක. අපිට මෙතනින් picture එක save කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට පෙන්නනවා මෙතන ඔයාගේ sensitivity එක බලා ගන්න පුළුවන් මෙහෙම. අපි හරවද්දි ඒක off කරගෙන අපි මේක බලමු. ඔයාලට මේක තප්පර ගානකින් වෙන්න ඕනි. සාමාන්‍ය කැමරාවල තියෙන විදිහටම අපිට මේක සාමාන්‍ය කියන්නේ දැන් මෙහෙම තියෙද්දි ෆොටෝ එක වදින්න ඕනි තප්පර ගාන මෙහෙම විදිහට count වෙනවා. දැන් ෆොටෝ එක capture වුණා.
මෙතනින් ෆ්ලෑෂ් එක අපිට දීලා තිනවා. ඒක ඕන්න කැමති නම් ඕෆ් කරගන්න ඔන් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට කැමරාව රොටේට් කරගන්න පුළුවන් ඔයාගේ පැත්තට ෆ්‍රන්ට් කැමරාව විදිහට මේක. මෙතනින් අපිට දීලා තිනවා මොඩ්ස් ටිකක් cloudy, daylight, forest, twilight කියලා. අපි ඒක ඔටෝ දාගෙන තියාගමු. මෙතන ඔයාලට ෆිල්ටර්ස් දීලා තියෙනවා. ඒ ෆිල්ටර්ස් ටික ඔන් ඕෆ් කරගන්න තමයි මේක දීලා තියෙන්නේ. මෙතන ඔයාලට කැප්චර් කරගත්ත ෆොටෝ ටික දීලා තියෙනවා. ඒ ටික තමයි මේ වීඩියෝ එකෙන් නම් මම අද ගෙනාවේ ඔයගොල්ලන්ට. අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.